Yo guys, welcome back to Super Gameplay videos. ඉතින් අද ඔයගොල්ලෝ Driving Simulator ශ්‍රී ලංකාවේ ස්කින් දාන එක පොඩි වෙනසක් වෙලා තියෙනවා. අද මේ දැන් ටික කර කලින් තමයි අප්ඩේට් එක ආවේ. ඉතින් මම ස්කින් දාන එකේ වෙනස ගැන ඔයගොල්ලන්ට මුලින්ම කියන්න. හරි ඉතින් මේ විදියට ඔයගොල්ලන්ට මේ සැරේ PC වලටත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ PC එකෙන් ප්ලේ කරනවා නම් මෙතන පැත්තෙන් තියෙන PC icon එක දෙන්න. ඉතින් PC එකෙන් ප්ලේ කරනවා PC දෙන්න. හරි ඉතින් අපි යමු දැන් ස්ක්‍රීන් ප්‍රෙස් එකේ. ඔයගොල්ලෝ දැන් මුලින්ම ගරාජ් එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් මෙතන පේනවා නේද පස්වෙනියට තියෙන ඔප්ෂන් එක. ඉතින් ඔයගොල්ලෝ පස්වෙනියට තියෙන ඔප්ෂන් එකෙන්නේ සාමාන්‍ය ස්කින් දාන්නේ. ඉතින් ස්කින් දානකොට ඔයගොල්ලෝ ගැලරි එකකින් ස්කින් දාන්නේ. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් වීමත් සමග ඔයගොල්ලන්ට ස්කින් දාන එකේ පොඩි ප්‍රශ්නයක් එනවා. මම මේ වෙනස් වීම ගැන කියන්න කලින් ඔයගොල්ලෝ ඔයාලගේ ෆෝන් එකේ ඔයගොල්ලෝ දැන් හෝම් පේජ් එකට ඇවිල්ලා ඔයගොල්ලෝගේ my files කියන ඇප් එක ඇති. අන්න ඒ ඇප් එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න. my files කියන ඔයගොල්ලෝ ඇප් එක ඕපන් කරගන්න. හරිද? ඊට පස්සේ ඒකේ පල්ලෙන් ඔයගොල්ලන්ට පෙන්නන ඔප්ෂන් එකක් මෙන්න මේ විදිහට. මෙන්න මේ ඔප්ෂන් එක උඩත් ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ පල්ලේ ඔයගොල්ලෝ මේකේ new folder එකක් හදන්න ඕනේ. ඉතින් මේ පෙන්නන විදිහට මේ උඩ ආයිනෙම තියෙන ඉරිතුන උඩ ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ එතන තියෙන ඔයගොල්ලන්ට පේන ඇති create folder කියලා එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒ create folder කියන එක උඩ එක සැරයක් ක්ලික් කරලා ඒකේ ඔයගොල්ලන්ට කැමති නමක් දීලා folder එකක් හදාගන්න. හරිද? ඊට පස්සේ ඒක ඔයගොල්ලෝ save දෙන්න ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? ඊට පස්සේ මේ folder එක මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නනවා. හරි ඉතින් ඔයගොල්ලෝ දැන් මුලින්ම ඊට පස්සේ යන්න ඔයගොල්ලන්ගේ gallery එකට. හරි ඉතින් gallery එකට ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ ස්කින් තියෙන එකක් හොයාගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ pic start එකේ ස්කින් හදලා තියෙනවනේ. අන්න ස්කින් තියෙන තැනට යන්න. මම ඉතින් pic start එකේ ස්කින් හදලා තියෙන. හරි ඉතින් මම ඒ හින්දා pic start එකට යන්න. හරිද? ඊට පස්සේ pic start එකේ මම හදපු ස්කින් එක මම එකක් ඕපන් කරගන්න. හරිද? ඊට පස්සේ මේක ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඔයගොල්ලෝ දන්නේ නැතිනේ. ඉතින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරිද? මම දැන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් වල ඇඩ්ලා තියෙනවා. මම ඒක ගිහිල්ලා ඒක ක්‍රොප් කරලා ගන්නට හදාගන්න. මේ ස්කින් එක ඔන්න ඔය විදිහට එන්න ඕන ගන්නට මම හදාගන්න. හරි. හරි ඊට පස්සේ මේක ඔයගොල්ලෝ ඊට පස්සේ ආයේ my files app එක ඕපන් කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන පළවෙනි තියෙන ඔප්ෂන් එක උඩ එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ ආයේ Driving Simulator ශ්‍රී ලංකා කියලා තියෙන තැන ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. පෙන්නන ඔප්ෂන් එකට යන්න. හරි ඉතින් මේ Driving Simulator ශ්‍රී ලංකා folder එකේ දැන් මුකුත් නැහැ. හරි දැන් ඔයගොල්ලෝ මම පෙන්නන ඔප්ෂන් එකට යන්න. හරි ඉතින් මේ ඔප්ෂන් එක ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ඇති. හරි ඉතින් ඕකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ ස්ක්‍රීන්ෂොට් කියන එක හොයාගන්න. හරි ඉතින් මගේ මෙතන ස්ක්‍රීන්ෂොට් කියන එක තිබ්බා. මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එක. ඊට පස්සේ ඒ ස්ක්‍රීන්ෂොට් එක ඔයා හොයාගන්න. හරි ඊට පස්සේ එතන මේකේ ටික වෙලා කොබාගෙන ඉඳලා මෙතන ආයෙත් තියෙන ඩොට් තුන උඩ ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරන්න. ඉතින් ස්ක්‍රීන් එක උඩ ඔයගොල්ලෝ එක සැරයක් ටික වෙලා කොබාගෙන ඉන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන උඩ තියෙන තුන උඩ ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ මෙතන copy කියලා icon එකක් තියෙනවා. අන්න ඒක උඩත් එක සැරයක් ක්ලික් කරගන්න. copy කියන එක උඩත් එක සැරයක් ක්ලික් කරන විදිහට ඊට පස්සේ ආයෙත් මේ පළවෙනියට තියෙන ඔන්න ඔය ඔප්ෂන් එකට ඔයගොල්ලෝ යන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතනින් අර Driving Simulator ශ්‍රී ලංකා කියන folder එක ඔයගොල්ලෝ හොයාගන්න. හරි ඉතින් මගේ මේ විදිහට folder එක තිබ්බා. හරි ඉතින් ඔයගොල්ලෝ දාපු නම ඇති මේ folder එක. හරි ඉතින් ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ මේකේ උඩම පේනවා ඇති ඔයගොල්ලන්ට done කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒ done කියන එක උඩ ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට අර Driving Simulator ශ්‍රී ලංකා folder එකට මෙන්න මේ ස්කින් එක ඇඩ් වුණා. හරි ඉතින් දැන් ඔයගොල්ලෝ ආයි ගේම් එක ඕපන් කරගන්න. හරි ඉතින් ගේම් එක ඕපන් වුණා මේ විදිහට. හරි ඉතින් ඔයගොල්ලෝ මේකේ garage option එකට යන්න. හරි ඉතින් මම දැන් මේකේ garage option එකට යන්න. මේ විදිහට garage option එකට ඔයගොල්ලෝ යන්න ඕන. හරි ඉතින් මම garage option එකට යන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ මම දැන් අර ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තේ KDH එකට අදාළවනේ. හරි ඉතින් මම ඉඳලා KDH එක තෝරන්න. ඊට පස්සේ මේ පස්වෙනි ඔප්ෂන් එක උඩ ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඉතින් මම මේ පස්වෙනියට තියෙන ඔප්ෂන් එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට මේක උඩ එක සැරයක් ක්ලික් කරා. ඊට පස්සේ මේකේ උඩෙන්ම පේන ඔයගොල්ලන්ට රතු පාට එකක් අන්නේ අයිකන් එක උඩත් ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයගොල්ලෝ ඒ රතු පාටෙන් තියෙන එක උඩත් එක සැරයක් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ පළවෙනි ඔප්ෂන් තුනක් එනවා. එතනින් ඔය
පළවෙනියට තියෙන ඔප්ෂන් එක උඩ ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. හරි, ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ අයිකන් එකක් තියෙන. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙතන පැත්තේ අයිකන් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි, ඉතින් එතන ඔයගොල්ලෝ එක සැරයක් ඔබන්න. මම දැන් ඔය පෙන්නපු එක උඩ අන්න එතන ඔබලා ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් driving simulator ශ්‍රී ලංකා කියලා ඔයගොල්ලෝ හදාගත්ත ෆෝල්ඩර් එක ඇති. මම හදාගත්තේ driving simulator ශ්‍රී ලංකා කියලා. අන්න ඒක උඩ ඔයගොල්ලෝ නිකන් ඩබල් ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඒක උඩ ක්ලික් කරන්න. හරිද? ඒතරයක් ක්ලික් කරපුවම ඉතින් මේ විදිහට තමයි හරි ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත ඉමේජ් එක තියෙන්නේ. හරි, ඉතින් ඔයගොල්ලෝ ඒක උඩත් එක සැරයක් ක්ලික් කරගන්න. හරිද? ඔයගොල්ලෝ එක සැරයක් ක්ලික් කරගන්න. හරි, ඉතින් ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන ඔයගොල්ලන්ට ලෝඩ් කියලා ඔප්ෂන් එකක්. හරි, ඉතින් මෙතන පේනවා ඔයගොල්ලන්ට ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක උඩත් ඔයගොල්ලෝ එක සැරයක් ඔබන්න. හරි, ඉතින් ඊට පස්සේ මේක ලෝඩින් වුණා. හරි, ඉතින් මෙන්න මේ විදිහට ස්කින් එකේ ඇඩ් වුණා. හරි, ඉතින් ඔයගොල්ලෝ මෙතන කොතනම හරි මේ ස්කින් දාන්නේ. හරි, ඉතින් ඔයගොල්ලන්ට මෙතන කොතනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න.